අද කරන්න යන්නේ වෙනස් විදිහේ vlog එකක්. අද අපි යනවා pool tournament එකකට. ඉතින් මම මේ pool tournament එකට participate කරන්නේ අවුරුදු 9කින් 10කින් විතර. මම කාලයක් pool ක්‍රීඩාවෙන් ඈත් වෙලා හිටියා. හැබැයි දැන් මම ආපහු pool ක්‍රීඩාවට ආපු නිසා මම හිතනවා tournament වලට ආපහු පාරක් සහභාගී වෙන්න ඕනේ කියලා. ඉතින් ගිහිල්ලා බලමු මේ tournament එක organize කරන්නේ Cafe 7 කියන තලවතුගොඩ තියෙන pool පාලකින්. එහෙනම් අපි ගිහිල්ලා බලමු tournament එකට. ඔන්න අපි දැන් කැෆේ 7 එකට ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි කැෆේ 7 එකේ ඇතුළ. ඉතින් මේ හැම ගේම් එකටම රෙෆරි කෙනෙක් ඉන්නවා. එයා මොනිටර් කරනවා ගේම් එක. ඉතින් ගොඩක් හොඳ ප්ලේයර්ස්ලා නම් දාපු ප්ලේයර්ස්ලා ඇවිල්ලා හිටියා මේ ටූර්නමන්ට් එකට. මේක දවස් දෙකක පූල් ටූර්නමන්ට් එකක්. ඒ කියන්නේ මම මේ සහභාගී වෙච්ච අද දවසේ තියෙන්නේ එන්ට්‍රි සහ රීඑන්ට්‍රි. අද දවස් ජයග්‍රහණය කරොත් එimhe අපිට සෙකන්ඩ් රවුන්ඩ් එකට යන්න පුළුවන්. සෙකන්ඩ් රවුන්ඩ් මැචස් නොකවුට්ස් මැචස් පැවැත්වෙන්නේ හෙට දවසේ. පළවෙනි වටේ පෙරදුනත් අපිට අවශ්‍ය නම් තව පාරක් try කරන්න රීඑන්ට්‍රි දාලා සහභාගී වෙන්න පුළුවන්. ඔන්න දැන් ටොස් එක දැම්මා. ටොස් එක පරාදයි. ඉතින් ඔපොනන්ට් ප්ලේයර්ට හම්බුනා මුලින්ම බ්‍රේක් කරන්න chance එක. මේක best of 3 තුනෙන් දෙකක් දිනන්න ඕනේ ඊළඟ වටේට යන්න නම්. ඉතින් ගොඩක් ටයිට් වැඩි මිස්ටේක් අඩුවෙන්ම කරන කෙනා තමයි මෙතෙන්දි දිනන්නේ. මුලින්ම ඩිසයිඩ් කරා ස්ට්‍රයිප්ස් ප්ලේ කරනවා කියලා. මොකද තිබුණ විදිහට ට්‍රයිප්ස් ටික වටේ වීදිලා තිබුණා. ඉතින් මේකේ විනර්ගේ කෑෂ් ප්‍රයිස් එක විදිහට දාලා තිබුණේ රුපියල් 60000ක්. ටෝටල් කෑෂ් ප්‍රයිස් එක මම හිතන්නේ 110000ක් හරි ලක්ෂයට වඩා වැඩි මුදලක් දාලා තිබුණේ. ඒ කියන්නේ අනිත් රනර්ස් අප් සහ තර්ඩ් ෆෝර්ත් ප්ලේස් වලට බෙදලා ගියාම මුළු පූල් කෑෂ් ප්‍රයිස් එක ලක්ෂයකට වඩා වැඩි මුදලක් තමයි දාලා තිබුණේ. බොටම් ස්පින් එකක් ගහන්න try කරේ. නමුත් බොටම් උන් නැතුව ස්ටොප් ෂොට් එකක් වුණා. එකෙන් මට ප්ලේස් උනේ නැහැ ඊළඟ බෝලෙට. කොහොමද මුලින්ම කන්ට්‍රෝල් එක මගේ අතේ තිබුණා. නමුත් මෙන්න මෙතනින් පස්සේ තමයි කන්ට්‍රෝල් එක නැති වෙන්නේ. මෙන්න මේ ෂොට් එකෙන් පස්සේ තමයි මගේ අතින් කන්ට්‍රෝල් එක නැති වෙන්නේ. අවසනාවන්ත විදියට කිව් බෝල් එක පොට් එකකට යනවා. බෝල් ඉන් හෑන්ඩ් ෆවුල් එකක් හම්බ වෙනවා අනිත් පැත්තේ ප්ලේයර්ට. එයා එකෙන් උපරිම chance එක අරගෙන කැපිටලයිස් කරගන්නවා මැච් එක දිනනකම්.
ඉතින් පළවෙනි ගේම එක ඔන්න ඔය විදිහට මම පරාජයටපත් වුණා. සෙකන්ඩ් ගේම් එකට එනකොට මම ප්‍රෙෂර් වෙලා හිටියේ. මොකද මේක මස්වින් ගේම් එකක් දිනන්න ඕනේ කම්පිටිෂන් එකේ ඉන්න නම්. ඉතින් සමහරට ප්‍රෙෂර් එකට වෙන්න ඇති. සාමාන්‍යයෙන් කෙලින් තියෙන ෂුවර් ෂොට් පවා මට හිතා ගන්න බැරි විදිහට මිස් වුණා. ඉතින් එහෙම දේවල් වෙනවා. මොකද මම මේ කාලයකට පස්සේ තමයි ටූර්නමන්ට් මෝඩ් එකට බැස්සේ. දැන් මේ බෝල් එක පවා ප්ලේස් වෙලා තින්නේ ටිකක් අමාරු තැනකට. ඒ හින්දා හරියට ඇන්ගල් එක ගන්න අමාරුයි. ටිකක් ටෆ් ෂොට් එකක් මේක. එකක් ගියේ නෑ. මෙන්න මෙතෙන්දී තමයි මගේ අතින් කන්ට්‍රෝල් එක යන්නේ. මේක නම් සිලීම ෂොට් එකක්. මම ස්ටොප් ෂොට් එකක් ටිකක් හයියෙන් ගහන්න ඕන තිබ්බ තැනක මම ස්ලෝලි පොඩ්ඩක් රෝල් කරලා ඉස්සරහට යවුවා. ඊළඟ බෝඩ් ප්ලේස් කරන්න හිතන්. නමුත් ඒකෙදි කියු බෝල් එක ආපහු පාරක් පොකට් වෙලා බෝල් ඉන් හෑන්ඩ් ෆවුල් එකක් ඔපොනන්ට් ප්ලේයර්ට හම්බුණා. ඉතින් එයා එකෙන් ආපහු පාරක් කැපිටලයිස් කරගත්තා. දැන් මෙතන තියෙන ඇත්තටම කැට් ඇන්ඩ් මවුස් වගේ සිටුේෂන් එකක්. මොකද මට බෝල 5ක් විතර තියෙනවා. යාට තියෙන බ්ලැක් එක විතරයි. ඉතින් මම මේ වෙලාවේදී එක පොකට් එකක් ඇන්ගල් එක අනුව ආඩ පේනවා ඇති
ඔරෙන්ජ එකට කවලා තියන්නේ බ්ලක් එක කෝන පොත් ගහන්න බෑ. ඉතින් මට ඕනුනේ බ්ලක් එක අනි පොකට් එකට යාට ගස්සන්න. ඒක ටිකක් අමාරු පාරක්. දැන් මේ බ්ලූ එක පවා දාගන්න තිබුණ පාර. නමුත් ප්‍රෙෂර් එක හින්දා ගියේ නෑ. නමුත් මේක සේෆ්ටි ෂොට් එකක් එක්ක හිතලා තමයි ගැව්වේ. කියනටත් අතර තව chance එකක් හරි තියෙයි කියලා. ඉතින් එයා ඒ විදිහටම ඒ කෝන පොකට් එක තමයි try කරේ. ආපහු පාරක් කෙලින් තිබ්බ ෂොට් එකක් මගේ අතින් මිස් වුණා. මම මෙතෙන්ද නම් හිතුවා ගේම් එක ඉවරයි කියලා. ආපහු පාරක් මම try කරා මේ බ්ලූ එකට කෙලින් තිබුණේ. නමුත් ඒක පවා මිස් වුණා. පොකට් එකේ අගිස්සේ වැදිලා එළියට විසි වුණා. ඉතින් ඔපොනන්ට් ප්ලේයර්ට තිබුණේ බ්ලැක් එක කෝනා පොකට් එකට ඩබල් කරන්න. ඉතින් ඔහු ඉතාමත් හොඳින් ඒ පාර එල්ල කරා. ඉතින් ඒත් මගේ අවාසනාවට මට කිසිම බෝල් එකට ප්ලේස් වෙලා නැහැ. දැන් මට කරන්න තියෙන එකම සිටුේෂන් එක මේ වෙලාවේදී ස්නූක් එකක් අරගන්න. මොකද ඔයාලට පේනවා ඉතින් බ්ලැක් එක තව බෝල දෙකකින් කවර් වෙලා තියෙන්නේ. ඒ නිසා මම try කරා ඔරෙන්ජ් එකට ගහලා ස්නූක් එකක් ගන්න. ඉතින් මං හිතපු විදියට ඒක වැඩ කරා. ඔපොනන්ට් ප්ලේයර් try කරා බ්ලැක් එකට වද්ද ගන්න. නමුත් වැදුන්නේ නැහැ. ඉතින් ඒකෙන් මට ෆවුල් බෝලින් හෑන්ඩ් අවස්ථාවක් හම්බුණා. ඉතින් ඒකෙදි හම්බෙච්ච ෆවුල් එකේදී පවා මට කැපිටලයිස් කරගන්න බැරි වුණා අවාසනාවන්ත විදියට. ඉතින් ඔහු බ්ලැක් එක පොකට් කරලා දෙවනි තරගයත් ජයග්‍රහණය කරා. ඔහු දක්ෂ විදියට සෙල්ලම් කරා. ඔහුට ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඉතින් ඔහුට මම සුබ පතනවා. අන්ෆෝචුනේට්ලි තර්දුනා ගයිස්. ඉතින් එහෙම තමයි ඊළඟ ටූර්නමන්ට් එකට අපි හොඳට ෆේස් කරමු. රීඑන්ට්‍රි තිබුණා ඕනනම් අපෝ රීඑන්ට්‍රි ගෙවලා මේ එන්ට වෙන්න පුළුවන්. මේ උනාට මම හිතනවා අද දවස මගේ හොඳ නැහැ. ඉතින් කොහොම තමයි ඉතින්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. ඊළඟ ජය වේවා.